හෙල්ලෝ මොකද වෙන්නේ කට්ටිය ගුඩ් මෝනිින් වේවා කට්ටියටම ගයිස් ඉතින් මේක තමයි මම උදේ නැගිට්ටාම මට බලන්න තියෙන view එක මේ දවස්වල මේ දවස්වල දැන් වින්ටර් කියන්නේ ගයිස් ඔයාලන්ට පේනවාද දැන් තව ටිකකින් පෙනේ වීඩියෝ එකේ ගස්වල කොළ හැලිලා මල් හැලිලා එහෙම වින්ටර් එකට ගස් අපි ලෑස්ති වෙනවා වගේම ගසුත් ලෑස්ති වෙනවා මේ ලස්සන මල් සෙට් එකක් අපේ මම වැඩ යන පාරේ තියෙන්නේ ගෙදර වැඩ පාරේ කියන වාහනේට යන පාරේ තමයි තියෙන්නේ ඒක තව ප්ලේස් එකක් අපේ මගේ කාමරේ පල්ලෙහා තියෙන ඉතින් මල් වල කොම හැලිලා කොළ හැලිලා වින්ටර් එකට ඉතින් සමයක තිබ්බ ලස්සන එන්න පොඩ අඩු වෙනවා වින්ටර් එකට තමයි දැන් ලෑස්ති වෙන්නේ ගයිස් ගාඩන් එකත් කොම කොළ හැලිලා එහෙම තමයි දැනට තියෙන්නේ දැන් බාන්න හරිම ලස්සනයි ඉතින් මේ මල් එහෙම මේ වැටිලා වෙනම නිකන් ෆිල්ම් එකක් වගේ උදේට නැගිට්ටාම ඉතින් වෙනම ෆීලිං එකක් තියෙන්නේ ගයිස් මේ ටිකේ පොඩ්ඩක් සීතලයි උදේට ඉතින් ඒ වුණාට මේ වගේ view එකකට නැගිටිද්දි මාරම ගති මේ බලන්න මේ මලේ ලස්සන සුදු පාට මලක් ගයිස් මේක තමයි ගයිස් අපි ඔය වත්තේ පිටිපස්සේ තියෙන view එක මේකදී ඔය පිටිපස්සේ තියෙන ගස් ටික තමයි ඔය තියෙන්නේ අර මගේ උඩ කාමරේට පේන්නේ ඔය ගහ තමයි ඔය අමුතුම ගහක් දැකලා නැහැ කොහෙවත් ඒ වගේ ගහක් ඒක නිකන් ඔය කොළේ තියෙන හැල්ලා දින් යට පේන දේ උරන්න එතන තරත්න දැක්ක දාතින් සුදු පාට මලක් ඒකත් මේ ගහ ගයිස් අතරම ස්පෙෂල් ෆෙල් ගහක් නිකන් කහ පාට ලුක් එකක් තියෙන්නේ මේ වෙනස්ම විදිහේ ගහක් මම මේ නිව්සීලන්ත වල මෙහෙ තමයි මේ ගෙදර තමයි දැක්කේ පළවෙනි පාර ඔය ගහ මේ තියන්නේ ගයිස් චෙරි ගහක් අපේ පත්ත පිටිපස්ස හැදලා තියෙන චෙරි ගහක් ඉතින් චෙරි කියන්නේ ගයිස් හරිම ගුණ කෑමක් ඇන්ටි ඔක්සිඩන්ට්ස් ඒ වගේම ඔයාගේ බෙටර් ස්ලීප් හොඳට නිදාගෙන ඉම්ප්‍රූව් වෙනවා ඒ වගේ ගොඩක් හෙල්ත් බෙනිෆිට්ස් තියෙන විටමින් වලින් ගොඩක් බහුල ආහාරයක් තමයි ඉතින් චෙරි කියන්නේ මේ අපේ වත්තේ ඉස්සරහ චෙරි ගහක් තියෙනවා ගයිස් ඉතින් මේ වත්තේ පළතුරු ගස් කීපයක්ම තියෙනවා අද අපි මම ඔයාලන්ට පෙන්නන්නම් තියෙන ඒවා ටික සමරක් පළතුරු නම් පෙන්නන්න විදිහක් නැහැ මොකද දැන් වින්ටර් එක ඉඳ ඒවා හැදෙන්නේ නැහැ පළතුරු දැනට මේ තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහ පැත්ත මේ ඉතින් පොඩි මල් පාත්තියක් තියෙන ගයිස් මේකේ ලස්සන මල් ටිකක් අපි බවලා තියෙනවා අර දුණා පේන්නේ අපේ ගෙදර ඉන්න පූස් තඩිය ගයිස් පූස් තඩිය ගන්න වීඩියෝ කරන්න try කරා නමුත් ගිහලා ලැංගුණා කොහෙද මන්ද මට හොයාගන්න බැරි වුණා ඉතින් මේ අපේ වත්තේ ඉස්සරහ ගයිස් මේක තමයි ඉස්සරහ කෑල්ල අපි මෙතන ගොඩක් මල් එහෙම වවලා තියෙනවා අපි මේ ඉස්සරහ තියෙන ඉතින් මේ ගස්වල ඔක්කොම කොළ හැල්ලා තියෙන ගයිස් සමහරක් ගස් ඉතින් වින්ටර් එකට දැම්ම ලෑස්තිලා තියෙන්නේ තාම වින්ටර් එක හරියටම ආවේ නැහැ නමුත් අර මගේ කාර් එකත් පේනවා ඔයගලන්ට දැන් පාක් කරලා තියෙනවා කාර් පාක් එකේ ඉතින් ගේ ගෙදර ඉස්සරහ ගියා තමයි ඔයගලන්ට ඔය පේන්නේ ඉතින් මේ ගස්වල කොළ හැලිලා ඉතින් වින්ටර් එකට තමයි ඉතින් අර ඉස්සර පිටපස්ස දැක්කා වගේ තව ගහක් අර අතන තියෙනවා ගයිස් අර කොහොමද වම් පැත්තේ පේනවා ඉතින් මේ තින්නේ අපි කුරුල්ලොන්ට පාන් දානවා ගයිස් අපි ඔය පාන් දාලා තියෙන කුරුල්ලොන්ට කුරුල්ලෝ මෙතනට හැමදෙස්සෙම ගොඩක් වෙලාවට එනවා ඉතින් ඒගොල්ලන්ට තමයි මේ පාන් දාලා තියෙන්නේ ගයිස් අර පිටපස්ස දැක්ක වගේම ಜಾති ගහක් තමයි ගයිස් මේකත් නමුත් ඒ තරම් උස නැහැ නමුත් ටිකක් කොටයි අර ගහට සාපේක්ෂව එතන යට පුටුවකුත් තියලා තියෙනවා අපි මේක රෝස් එකක් ගයිස් රෝස මලක් කවුරුත් දන්නවනේ ඉතින් රෝස් මල් ඉතින් අපේ ගෙදරත් මෙහි එක જાතියේ රෝස මල් තියෙනවා මම ඔයගලන්ට පෙන්නන්නම් අද වීඩියෝ එකේ තියෙන වර්ග ටික මේක තමයි ඉතින් අපි ඉස්සරහ පැත්තේ ගයිස් ඉතින් ලස්සන පුටුවක් තියෙනවා මම ওই පුටුවටත් වෙලාවකට වාඩිලා ඉන්නවා ඉතින් සමහර එකට එහෙම මාරම කූල් එකක් තියෙන මේ ගස් වලින් ගයිස් දැන් අපි යන් හිමීට ගෙදර පිටිපස්ස පැත්තට ගයිස් මේ රෝස මල ඇවිල්ලා ගයිස් තව වෙන වර්ගයේ රෝස මලක් ඉතින් ඒක ඇත්තටම රෝස මල රෝස පාටම තියෙන එකක් අර අපි කලින් පෙන්නපු එක මම ඔයගලන්ට ඒක රතු පාට රෝස මලක් මේකද ඉතින් එක જાතියේ රෝස මල් තියෙනවා අපි දැනට ඉතින් මල් ඇවිල්ලා තියෙන්නේ මේ જાතිය දෙක විතරයි ගයිස් තව සුදු පාට එකක් තියෙනවා ඒක මල් ලැබුණා මම ආයි අප්ඩේට් වීඩියෝ එකක් ගේන්නම් ගාඩන් එකේ සමහර ක්‍රිකට් වෙද්දී දැන් ඉතින් අපි මේ පිටිපස්සට යන ගමන් ඉන්නේ ගයිස් මේක තමයි ගෙදර පිටිපස්ස අපේ පිටිපස්ස කෑල්ල අර දැන් වුණාට පේන ඉස්සරහ කෑල්ල ඉතින් මේ අර ඒ රෝස බලන්න තමයි ගොඩක් මල් ලැබිලා තියෙනවා ඉතින් ඒකේ ඉතින් මීට පිටිපස්සට යන ගමන් මේ තව මලක් ගයිස් ඒක අමුතුම જાති මලක් එකක් නිකන් පදුරක් වගේ ඇවිල්ලා තින්නේ ඔන්න ඔයගොල්ලෝ වෙන පූසඩිය ඇඟිල්ල පූසඩිය ඔය ඉන්නේ පූසඩිය ඔන්න ආයි මම දැක ගන්න දිව්වා ගයිස් පූසා ෆ්‍රෙන්ඩ්ලි නමුත් මාත ගෙනුවට දුන්නා ගයිස් පූසා මට බයයි මම පූසට බයයි ඇඳුම් ගයිස් හොදන්න දාලා ගන්නලා තියෙන්නේ දැන් මේක මේ තවත් જાතිය මලක් ගයිස් දම්පාට මලක් මේක රෝස මලක් නෙමෙයි මේක වෙන ಜಾති මේ නිව්සීලන්ත වලට ආවිනික මලක් ගයිස් මේක
මේ ගොඩක් තැන්වල ඔක දකින්න තියෙනවා කැලයකට ගියත් ගොඩක් තැන්වල මල තියෙනවා ගොඩක් වෙලාවට මේක මෙතන මේ ලෙමන් ගහක් ගයිස් තියෙන මේ ලෙමන් ගහේ වැවිලා නැහැ තාම මේ වුණාට මේ රෝස් මලම තමයි රෝස් මල නෙමෙයි සෝරි මේ අර කලින් දම් පාට මලම තමයි ගයිස් තියෙන්නේ මේකේ තැන් වලම තියෙනවා ඒක මේ වැවිලා ගොඩක් තැන් වල තන අද ගයිස් මේක තමයි මේක මේ පොඩි හැඩ සෙල්ලම් කරන්න හදපු පොඩි සෙල්ලම් ගයක් මේක දැන් අතට මලුත් වෙලා දින්නේ ගයිස් ඉතින් මේක දර පොඩි අය නෑ දැන් කොමයාගේ ඉදර අයිතිකාරයාගේ පොඩි අය බදලා ළමයි ලොකු ළමයි ඉන්නේ ඉතින් ඒගොල්ලන් ඉස්සරහ සෙල්ලම් කරපු දණක් වෙන්නේ නැති මේක පොඩි ළමයිට එහෙම මරුවි සෙල්ලම් කරන පොඩි සෙල්ලම් ගයක් ඒක අර ජාතියම මල තමයි ගයිස් ඉන්නේ අපි දැන් මේ පිටිපස්සට යමු ගයිස් ගෙදර පිටිපස්සේ තව පොඩි පළතුරු ගස් දෙකක් තියෙනවා ගයිස් එකක් තමයි මේ මෙතන ගයිස් ඔය වැටලා තියෙන ජබනාරං ලොකු ජබනාරං මෙතන වැවෙනවා වැටලා තියෙන ජබනාරං ගෙඩියක් ගයිස් වැටලා ගුමුත්තලා තියෙනවා ජබනාරං මේ කාලේ ජබනාරං වෙනවා ගයිස් තාම ඉදිරිය නැහැ හැබැයි ඉතින් අපේ ජබනාරං ගහ ගයිස් ඔයාලට පෙනී දැන් ගෙඩි ගොඩක් තියෙනවා නමුත් ගොඩක් ඉදිරිය නැහැ ඔය ගෙඩි ගොඩක් ලොකු වෙනවා ගයිස් මේ තියෙන්නේ ජබනාරං ගෙඩි ගයිස් තාම ඉදිරිය නැහැ ඉතින් ඔය ගොඩක් ලොකු වෙනවා ගයිස් ගොඩක් මාරු විදිහට ලොකු වෙනවා මම අප්ඩේට් වීඩියෝ එකක් ගේන්නම් ආයිත් මේ වුණාට පස්සේ තාම මම ඉදගලට පේනවා ඉතින් මේ කොළ පාට වගේ පාටක් තියෙන තාම දැන් අපි මේ යන්නේ හිමීට මේ තවත් රතු පාට මලක් ලස්සන මලක් එකක් දැන් මේ යන්නේ ලෙමන් ට්‍රී එකට ගයිස් අපි පිටුපස්සේ ගෙදර පිටුපස්සේ තියෙන ලෙමන් ගහක් තියෙනවා ඒක නම් ගයිස් හැමදාම වගේ ගෙඩි මේ තියෙනවා එච්චරට ඒක මේ ලෙමන් නම් වෙසෙම වගේ වැවෙනවා මේ හරිම රහයි වගේ ලෙමන් ජූස් එකක් හදන යම් මම වෙනම ලෙමනේඩ් හදන එකක් මම ඔයාලට වෙන වීඩියෝ එකකින් ගේන්නම් එහෙනම් ගයිස් අද වීඩියෝ එකට ඔච්චරයි එහෙනම් ආයෙ වීඩියෝ එකකින් අපි හම්බෙමු බයි බයි